මේ අහසේර කුස්සියෙන් දාද මේ වීඩියෝ එක ගන්නෙ. මොකද එක කමෙන්ට් එකක් තිබුණා දින දෙක කාලා පාඩුවේ ඉන්න බැරිව හාමුදුරුවෝ බිල්ඩින් හදනවා කියලා. ස්ලැබ් බීම් නිර්මාණය කිරීමයි මේ දවස්වල මේ විදිහට සිදු වෙන්නේ. දහම් පාසලේ දිවා විවේක කාලයේදී ඔන්න අපේ දරුවෝ පොඩි ශ්‍රම දානයක් කරනවා ඒගොල්ලන්ගේ මල්වත්ත. දහම් පාසල් අධ්‍යාපනයේට පොතපතේම දේවල් නෙමෙයි කණ්ඩායම් හැඟීම නායකත්වය. ඒ වගේම ඒ හැම ගුණාංගයක්ම ශිෂ්‍යයෙකුට දරුවෙකුට ඉතාමත් වැදගත්. ඉතින් මේ හැම දෙයක්ම මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්චි මේ ක්‍රියාකාරකම් වලදී දරුවන්ට නිරන්තරයෙන්ම ලැබෙනවා. මේ තමයි අහස් වෙහෙරේ ඇත්තම එදිනදා ගෙවන ජීවිතයේ ස්වභාවය. ගොඩක් අය හිතන්නේ අහස් වෙහෙර ඇත්තට බිල්ඩින් එක හැදිලා තියෙනවා තමයි සංඝාවාසය හැදිලා තියෙනවා. මහ විශාල පන්සලක් කියලා. ඇත්තට විශාල පන්සලක් නෙවෙයි. පුංචි පන්සලක්. ඉතින් කියවනේ අහස්සේ. ඉතින් මේක තමයි අපේ ජීවිතයේ ඇත්තම එදිනදා ජීවිතයේ ගෙවෙන විදිහ. ඉතින් දානේ හදාගෙන ඉබේ දානේ ගමින් ලැබෙනවා. නමුත් තහවල් දානේ ලැබෙන දෙයක් එකතු කරගෙන තමයි පොඩි හාමුදුරන් වහන්සේලාටත් බුද්ධ පූජාව ඒ වගේම වැඩ කරන බාසුන්ලටත් අපේ අත් දෙකින්ම තමයි දානේ හැදෙන්නේ. කෑම හැදෙන්නේ. ඉතින් ඒ නිසා සැප විඳගෙන හදන තැනක් නෙවෙයි අහස් වෙහෙර කියන්නේ. බොහෝමයක් දුක් විඳගෙන මේ මනුස්ස ලෝකෙට දායාද කරන ලස්සන පන්සලක් හදන්නටයි අහස් වෙහෙර හදන්නටයි අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ අපි හැමෝම තව ඉතාමත් කෙටි කාලයකදී අපිට බොහෝ කාලයක් නෑ මනුස්ස ලෝකයේ ආයුෂය ඉතාමත් කෙටි කාලයක් තියෙන. මේ කෙටි කාලය තුළදී මේ මනුස්ස ලෝකෙන් නික්මෙන්නට කලින් දෙව් මිනිසුන්ටත් වඳින්නට ලස්සන පන්සලක් පින් ගන්න පුළුවන් ලස්සන පන්සලක් හිත සතුටින් වඳින්නට ඔබට පන්සලක් හදන්නටයි මේ හැම කැපකිරීමක්ම මා ඇතුළු සියලු මහා සංඝරත්නයේ පුංචි ස්වාමීන් වහන්සේලා මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා එන්න අහස් වෙහෙර පන්සලට. ඉතින් ඔබේ නොමසුරු දායකත්වයේ සහාය ලබා දෙන්න. ඒ වගේම මේ වැඩ කරන බාසුන්ලටත් අපි කෑම සපයන්න ඕනේ. දානේ හදලා කෑම හදලා දෙන්න ඕනේ. ඉතින් අපිම තමයි ඒක කරන්නේ. මොකද ඒ අය කෑම හදන්න මෙතෙන් ආවොත් එයාලට වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා පිට උපරිම කැපකිරීමෙන් මේ හැමදේම කරනවා. ඉතින් මේ අත්වලින් අද දවසේ කරලා මේ ගොඩ ගහන්නේ මේ ඒ අවශ්‍ය දේ සම්පාදනය කරා. නිසා පින්වත් ඔබට අපි ආරාධනා කරනවා නම් දෙසින් ගම්පල අහස් වෙහෙර පුදුමට එන්න ඔබට පුළුවන් පන්සලට අපිට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න. මොකද අපි මේ වැඩ කරන හැමෝටම මහා සංඝරත්නය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඒ වගේම වැඩ කරන බාසුනටත් කෑම සපයන්න ඕනේ. ඉතින් අපිට ගමේ හැමෝටම මේ ශක්තිය නැහැ. මොකද හේතුව එයාලත් දවසේ දරු ටික කඩලා තමයි ගන්න මුදලින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කමට සම්බන්ධ වෙන්න කියලා. ත්වන් සරණයි. බොහෝමයක් අය හිතාගෙන ඉන්නවනේ පන්සලේ හැබැයි වුණාම දින දෙක කාලා බලාගෙන ඉන්නවා කියලා. නේ? එහෙම බයින අය ගරහන අය ඉන්න ගොඩාක් සමාජයක ඇත්තටම එහෙම නෑ. වැඩ කරන අපිට ඔබත් අපෙත් එක්ක එකතු වෙන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ අහසේර කුස්සියෙන් දාද මේ වීඩියෝ එක ගන්නෙ. මොකද එක කමෙන්ට් එකක් තිබුණා දින දෙක කාලා පාඩුවේ ඉන්න බැරිව හාමුදුරුවෝ බිල්ඩින් හදනවා කියලා. නෑ බිල්ඩින් හාමුදුරුවෝ පන්සලක් හදන්නේ හාමුදුරුවන්ට වඳින්න විතරක් නෙවෙයි මේ මුළු ජාතියටම වඳින්න පුදන්න පුළුවන් ලස්සන පුදබිමක් නිර්මාණය කරන්නටයි මේ මම මගේ පොඩි හාමුදුරන් වහන්සේ මේ ඔක්කොම මහන්සි වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ කැපකිරීම දකින්න ඔබට පුළුවන් අහස් වෙහෙරට ඇවිල්ලා අපට ශක්තියක් වෙන්න මේ අහස් වෙහෙර පුදබිම නිර්මාණය කරන්න. හොඳයි එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුද්දසර්.
දැන්ද වැලට ආවේ? දැන්ද වැලට ආවේ? නෑ ගොඩක් කළා. තාම මොකුත් වෙලා නැහැ. බලන්න උඩ. අහස්වැර වජ්‍රා මහා සෑයේ පේසාවල් 3 ඉදි කරලා එහිම කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු වල ස්ලැබ් බීම් නිර්මාණය කිරීමයි මේ දවස්වල මේ විදිහට සිදු වෙන්නේ. ඉතින් විශාල වැඩක් උසින් අඩි 20ක් වර්ග අඩි 2300ක් විශාල සැපලිමක් තමයි මේ විදිහට නිර්මාණය වෙන්නේ. මේ පේසාවලලු 3 ඉවරුනහම ගර්භය නිර්මාණය කිරීමේ කටයුතු අපි ජූලි මාසයේ 15 වෙනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඉහළින් තමයි අපේ ධාතු ගර්භය කියන්නේ ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන දා කරඬුව මේ ස්ලැබ් එකට ඉහළින් ඉදි වෙන මේ ගර්භය ඇතුලේ නිර්මාණය කරන සදාතුක මන්දිරය තමයි අපි තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිර්මාණය ඉක්මනින්ම දක ගන්නට මේ වෙහෙසෙන්නේ සත්පුරුෂ ඔබ හැම දෙනාට ආරාධනා කරනවා මේ කොන්ක්‍රීට් ඇතිරීම සඳහා අපට අවශ්‍ය කරන වැලි මැටල් සිමෙන්ති සඳහා ඔබේ නොමසුරු දායකත්වයේ සහාය ලබා දෙන්න කියලා අපි ඉහළින් අපේ දුරකථන අංක අපත් සමග සම්බන්ධ වෙන ආකාරය WhatsApp අංකය අපි සඳහන් කරනවා. ඒ වගේම ඔබට සිහිපත් කරනවා මේ වීඩියෝ පළමුවෙන්ම ඔබේ හැම දෙනාටම සත්පුරුෂයන්ට දැක ගන්නට ෂෙයා කරන්න කියලා. වක් ගස් පිටින් හිටවන්න දෙන්නේ නේ. මං අයින් වෙන්න. ගීර්ජයි පොඩි ගාඩ. අර හරියටම හරි පොල්ලු ගෑ. හරියටම හරි කයින් කර ගන්න අර කයින් කර ගන්න තියෙනවා. ෂාන් නූරටම හරිද?